එක්සත් ජනපද ප්‍රාරවලින් පසු හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ඉරානය වළක්වන ලෙස රුබියෝ චීනයෙන් ඉල්ලා සිටී වොෂින්තනය ඉරාන නදියොක් සිතා දෙන වල්ලා. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉරිදා චීනයෙන් ඉල්ලා සිටියේ හෝමු සමුද්‍ර සන්ධිය වසා නොඩැමීමෙත ඉරානය දිරිමත් කරන ලෙසයි. Fox News Sunday Morning Futures with Maria Bartiromo වැඩසටහනේ පෙනී සිටි අතරතුර රුබියෝ මෙම අදහස් පළ කළයා. ගෝලීය තෙල් හා ගෑස් වලින් 20% පමණ ගලා යන තීරණාත්මක මාර්ගයක් වෙන හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීමේ පියවරක් ඉරාන පාර්ලිමේන්තුව අනුමත කර ඇති බවට ඉරානය ප්‍රෙස් TV වාර්තා කිරීමෙන් පසුව ඔහුගේ ප්‍රකාශය හෝමු සමුද්‍ර සන්ධිය මත දැඩි ලෙස රඳපවතින බැවින් ඒ පිළිබඳව ඔවුන්ට කතා කරන ලෙස මම බීජින්හි චීන රජයට දිරිගන්වෙමි. රොයිටර පුවත් සේවයට අනුව ජාතික ආරක්ෂක උපදේශක ලෙසද සේවය කරන රුබියෝ පැවසිය.